විනාඩි 15කට ආසන්න කාලයක් සංවාදයේ සඳහා තියෙනවා. අතන Zoom තාක්ෂණය ඔස්සේ සැලකිය පිරිසක් මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා ඉන්න හින්දා අපි සංවාදයේ නිරත වෙන අයට මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න කියනවා. මොකද අපිට මයික් එකක් නෑ මේ අවස්ථාවට දෙන්න. Zoom තාක්ෂණයේ ඉන්න පිරිසටත් ඒ අය සම්බන්ධ වෙන්න ඕන හින්දා. ඉතින් මම හිතනවා විවිධ හඬවල්, විවිධ අදහස්, විවිධ කියවීම් විශේෂයෙන් මානව ශාස්ත්‍ර පිළිබඳ කියවුණා 80 දශකයේ ගැන අපේ තේමාව තුළ විශාල ගොඩක් දේවල් කියවුණා. සමහර ඉතිහාසයන් සංක්ෂිප්ත වුණා, සමහර සාහිත්‍ය ව්‍යාපාරයන් වල හරය මතවාද ඊවට ප්‍රතිවිරුද්ධ දේවල් ආව හැටි ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සාරාංශ කිරීමක් මේ තුන් දෙනාගේම කතාවල තිබුණා. ඒ අයට අනන්‍ය වූ ශෛලීන් තිබුණා. ඒ අයට අනන්‍ය වූ ප්‍රකාශන විදි, ඒ අයට අනන්‍ය වූ සමහර දේශපාලනිකයි, සමහර සාහිත්‍යික පැත්තට නඹුරු, ලලිත කලාවට නඹුරු. ඉතින් මෙහෙම තමයි මේ සංවාද ලෝකයේ විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨ නිර්මාණය කරලා තියෙන්නේ මෙවැනි සංවාද නිර්මාණය කිරීමට, මෙවැනි සංවාද ගොඩනැගීමට සහ එවැනි සංවාද ප්‍රගුණ කළ හැකි නව පරම්පරාවක් අතර මේ බැටන් එක ලබා දීමට. ඒ කෙටියෙන් පවසන අතරම අපි ආරාධනා කරනවා මේ ස්ථානට ඇවිල්ලා මේ සාකච්ඡාවට දායක වෙන්න පුළුවන් අයට. අපිට ලොකු කාලයක් නෑ, වේගෙන් එන්න ඕනි. මොකද මට හෝල් එක 12ට බාර දෙන්න තියෙනවා. ඒ නිසා තාම ආදරෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. මෙතන දැන් අර කිව්වා වගේම මේ මූලික කාරණා දෙකක් මම දැක්කා. එකක් තමයි මේ අපේ සමාජයේ තියෙන විෂමතාවය. ඊට පස්සේ අනිත් එක තමයි මේ කියුණා විද්‍යාවල කියුණා. මම පොඩි විද්‍යාවල ඉගෙන පොඩි මේකක් තියෙන නිසා මම මේ ආවේ. දැන් අපි මේ සමාජ දැන් අපි කතා කරා මායා තත්ත්වවාදයව, ජාතකවාදයව. එතනින් පස්සේ මොකක්ද දැන් අපේ සමාජයේ දැන් ඒ දෙක අපි අත්හදා බලද්දී යම් ප්‍රමාණික. නමුත් මම දකින්නේ අපේ මේ සාහිත්‍යයේ විචාරක ක්ෂේත්‍රයවත් අපි ඉන්න ලේඛියෝ සම්භාව්‍ය ධාරාවේ අයවත් ටච් කරලා නැහැ සයන්ස් ෆික්ෂන් එකේ තියෙන පොටෙන්ෂල් එක. අපි මේ ජීවත් වෙන සමාජයේ තියෙන සුවිශේෂතාවය ගවේෂණය කරනවා. දැන් අපි ගත්තොත් ලෝකේ ගත්තොත් ෆිලිප් කෙඩික් වගේ කට්ටිය, ඊළඟට ජේ.ජී. බැලාඩ් වගේ අය, ඊළඟට ඕස්ට්‍රේලියාවේ ලින්කන් වගේ සයන්ස් ෆික්ෂන් එක ඉදිරියට දාගෙන. දැන් අපි ගත්තොත් අපේ ලංකාවේ සස්ලිර කට්ටියට අපි දිවිලා චන්දිකා බේක්‍රමලා සමහරවල් මම හිතලා ගිය පොඩක් ඒ එක දාගෙන නිසා එතකොට කොහොමයි ඉන්නවා. හැබැයි මේගොල්ලෝ ටච් කරලා නැහැ මේ එයාලියන් නිකන් අර ගෝල්ඩන් ඒජ් සයන්ස් ෆික්ෂන් එක කියන්නේ අර අතසික්ලාගේ ඒක දැන් ඒ පොයින්ට් එකම තමයි අපේ සම්භාව්‍ය සයන්ස් ෆික්ෂන් එක දකින්නේ. එයාලා දකින්නේ මේ විද්‍යාව අපිට අදාළ නැහැ. මේකේ බාහිර මේ සයන්ස් රිපෝට් එකේ එහෙමයක් කියලා. නමුත් අපි නිව් වේව් සයන්ස් ෆික්ෂන් ඒ කියන්නේ මේවා මම ඉස්සර කරන්නේ නැහැ. සමාන. හරි. නිව් වේව් කියන කොහෙල බලන්න. ඒකට ජේ.ජී. බැලාඩ් එක ටෙස්ට් එකක් තියෙනවා කියවන්න. ඉන which way to use space එක කියවලා බලන්න. ඊළඟට ඒ වගේ මුර්සුලාගේ එලිගයින් ලියනවා left hand of darkness කියන නවල් එකේ පෙරවද. ඒකයක් කියනවා සයන්ස් ෆික්ෂන් එකේ සයන්ස් නේ රූපකයක්. මෙටෆර් එක. ඒක ඇවිල්ලා මේ අර සයන්ස් පෙන්නන්නේ නෙවෙයි යොදාගෙන මෙන්න දෙකම මෙටෆර් එකද. දැන් ඒ වගේම සයිබර්පන්ක් වල සයන්ස් ෆික්ෂන් වල එක ගත්තාම දැන් ජේ.ජී. බැලාඩ් වගේ කෙනෙක්ගේ ඇට්‍රොසිටි එක්ස්පිෂන් කියන කලෙක්ෂන් එකට එසේ එකක් ලියනවා බීට් ජෙනරේෂන් එකේ ප්‍රමුඛයෙක් වෙන බරොස්. මම දන්නේ දැන් ජේ.කේ සමන්තුවාගේ සාහිත්‍ය සම්මාන සපතේ තියෙන පරිච්ඡේදය බීට් ජෙනරේෂන් එක ගැන. නමුත් සයන්ස් ෆික්ෂන් එක ගැන ස්පෙකියුලටිව් ෆික්ෂන් එක ගැන වෙනම එකක් නැහැ. නමුත් අපි දකින්න ලෝකයේ 80 නොබෙල් ගන්නවා. එයා ගොඩක් නෝල් සයන්ස් ෆික්ෂන්, ඩොරිස් ලෙසින් නොබෙල් ගන්නවා, පොඩක් නෝල් සයන්ස් ෆික්ෂන් එනවා. ඊළඟට මේ තව ඉන්නවා මේ සතෙන් ඔබේ අදහස් දැක්වීම දේශනයක් නොකර කිසියම් කෙටි කිරීමකින් අදහස් දක්වන්න ඒ අදහස් වැදගත් වෙන්න පුළුවන්. මේ මාතෘකාව සමග ප්‍රශ්න නගනවා නම් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපේ ආචාර්ය මණ්ඩල මෙතෙන්ට පැමිණෙන්න කාලය අඩු ඉක්මන් කරන්න. පළමුවෙන්ම කතිකාවට සහභාගී වූ විද්වතුන් දෙපළට මගේ හැරජාගම ස්තුතිය පිරිනමන්න කැමතියි. ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි මම මේ මහත්මයාගෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ. අර ඔබ කියවනේ ඊවා රණවීර විසින් රචිත නවකතා සම්බන්ධයෙන්
මාගේ ශ්‍රවණය උණතාවක්ද මන්ද එතනදි කිව්වේ 80ත් එක්ක ස්ථානගත කරලා. හැබැයි මම හිතන්නේ ඉවරණ වීරව ස්ථානගත කරන්න නිසා කියවීම යලි කියවන්න ඕනේ 67 තමයි ඉතුමික ප්‍රථම නවකතාව මේ ලයිසන් ලිව්වේ. ඊට පස්සේ 73 තමයි සෙදෝනා ලිව්වේ. ඔය කීව මහා ප්‍රවාහය අපි අර 60 හැටගත්තොත් පෙරදින සාහිත්‍ය ඊට 70 ගත්තොත් ජනතාවාදී සාහිත්‍ය ඊ වගේ තියෙන ඒ අනන්‍යතාවයගේ කාන්තා හඬ මම හිතන්නේ වෙනම විචාර සභාවක කතා කරන්න වටින කාරණයක් කියන එක මම හිතන්නේ ඒ නිවැරදි කිරීම කෙසේ වෙතත් ඒ මානය මත පොඩක් අර අගෝචර නිසා යෝනි ඔබ විමසුවේ. ඇත්තටම මේ ඊවරණෝයගේ සාහිත්‍ය අජිත් තිලකසේනලා ටෙන්සන් පෙරලා සයිමන් අවගත් එකමලා නූතනවාදයේ ඒ නූතනවාදයේ පිරිහි නූතනවාදයක්. අර සිමොන් දිබුවා මේ සාත්‍රයෙන් ප්‍රශ්න කරනවා ඕගොල්ලන්ගේ නිදහස 50%ක මේ නිදහසක් විතරයි කියලා. මේකට ප්‍රතික්‍රියාව හැටියට ආපු ස්ත්‍රීවාදී ප්‍රවණතා අපිට 60 ගණන් වල ඉඳලා ලෝකේ දකින්න පුළුවන්. ඇත්තටම අපේ එහෙම නියෝජනයක් අපිට දකින්න තිබුණේ එක්තරා විදිහකට ස්ත්‍රීවාදීම නොවුණා. ඇයගේ චින්තනය සහ ඇයගේ භාවිතාව තුළ ජීවන භාවිතාව තුළ ස්ත්‍රීවාදී ප්‍රවේශයක් ගත්තා. ඒකේ සාහිත්‍යය තුළ තිබුණා. අපි ස්ත්‍රීමය ලේඛනය කියලා කියන්නේ feminine writing කියලා වෙරලා පසු කාලක ස්ත්‍රීවාදී ලේඛිකාවන් සහ ස්ත්‍රීවාදී මනෝවිශ්ලේෂිකාවන් විසින් මතු කරන ප්‍රවණතාවයේ ගුණය. හිතුවක්කාර ගැහැණිය. ඒ තුළදී පවත්නා සංස්කෘතිය සහ පිරිමි ඇස ප්‍රශ්න කරන ස්වරූපයක් ඇගේ කෘතීන් තුළ තිබුණා. මම කියන්න උත්සාහ කළේ අපිට ඇත්තටම ඊවාගේ ඒ උරුමයෙන් මට නෙමෙයි මට දැනෙන්නේ ෆීල් වෙන්නේ සුමිත්‍රා රාහුබද්ද වූ සුනේත්‍රා රාජකරුණායකගේ ස්ත්‍රී අධ්‍යක්ෂින් විශේෂ කරගත්තු කෘතීන් නෙමෙයි. මොකද ඊවට කොයිලාවත් සම්භාව්‍ය නවකතා පොත් ගෙඩි ලියන්න ඕනේ වෙන්නේ නැහැ. කවදාවත් නෑ උත්සාහ කරලා ඉතාම පොඩි පොත්. අර ඒ පොඩි පොත් අර හෙමින්වේගේ මහල්ලා සාමුද වගේ හරි අනුහාසාත්මකයි. නමුත් අපිට පේනවා සුමිත්‍රා යථාර්ථවාදී නවකතාව ඇතුළේම ඒගොල්ලන්ට ඕන වෙනවා සම්භාව්‍ය සාහිත්‍යයට ඇතුල් වෙන්න. ඒගොල්ලෝ සාහිත්‍ය උලලවල් සහ සාහිත්‍ය ත්‍යාගත් නියෝජනය කරනවා. ඒගොල්ලෝ ඒ සාහිත්‍ය අධිරාජ්‍යයට තමයි ඇතුල් වෙන්නේ. මේක ඇතුළේදී මම මේ ඇත්තටම ඊවාගේට එහෙන් අරගෙන මෙහෙන් තිබ්බේ එක නිකන් හොර වැඩක් වගේ. මොකද කන්ටිනියු එකක් මට මේ දකින්න ලැබෙන්නේ නැහැ. මොකද ස්ත්‍රීවාදී කතිකාව ඇත්තටම සුනිලා දේශේකර ප්‍රමුඛ පිරිස ඉතින් ගෙනාපු එක ඉන්පසුව රෝහන් පෙරරසා දීප්ති කුමාර ගුණරත්න සහ අපි මැදිහත් ටීමෙන් ඔය යාත්‍රා වැනි සංගරා ඉන්පස්සේ ලන්ඩන් ඔස්සේ තමයි මතුවෙන්නේ. ඉන්පසුව අපිට දකින්න හම්බ වෙන්නේ රැඩිකල් ස්ත්‍රීවාදී සාහිත්‍ය ආගමනය එක්තරා අර දීප්තිගේ කෘතිය තුළ ඩිකන්ස්ට්‍රක්ටිව් දේවල් විසංයෝජනාත්මක එනවා වගේම තිලිනා වීරසිංහගේ. ඉන්පස්සේ අපිට කන්ටිනියුේෂන් එකක් තියෙනවා. නමුත් මම හිතන්නේ තාමත් මොන කන්ටිනියුේෂන් තිබුණත් මේ ඊවා රණවීර කියන්නේ තනි වෙච්ච දූපතක් වගේ විශිෂ්ට දූපතක්. සයන්ස් එකටත් උත්තරයක් දෙන්න. ඇත්තටම මේ අර සහෝදරයා කියපු ප්‍රශ්නය ලංකාවේ සයන්ස් ෆික්ෂන් ඇතුළේ තියෙන මූලිකම ප්‍රශ්නයක් තමයි මේ අපි මොන විෂය ඔස්සේ ගියත් සාහිත්‍ය කලාව ඔස්සේ අපි උත්සාහ කරන මිනිසාගේ ආත්මීයත්වය මිනිස් ජීවිතයේ තියෙන අස්පෘශ්‍යතාවය මේ ලෝක ධර්මයේ තියෙන අර්ථය සහ අනුහාසාත්මක භාවය ග්‍රහණය කරගන්න. මේ භෞතික වැඩ ටිකක් සමාජය හදන්න අර ඒවා වෙන්න පුළුවන්. අර මේ අර ගඩොල් අදින එකක් ගැන මේ සයිමන් කියපු වෙලාවක එයාගේ නාට්‍ය වලින් එහෙම ඒවා සිද්ධ වුණා කියලා වරලා අර මේ ජනෝභාවය ආපුතියේ
සිතර ගන්නක් කියේ ගඩොල් අදිනාවේ බාල වැඩ කරන්නේ නෙමෙයි සාහිත්‍ය කලාව නාට්‍ය කලාව තියෙන්නේ කියලා. ඒ කලාවේ ආරමුණ මිනිස් ආත්මීයත්වය මිනිස් ජීවිතයේ අර්ථය සාරය සොයාගෙන යාම. සාරය නැහැ කියලා අපි දාර්ශනිකයෝ ඔක්කොම දෙකක් කරලා ඉන්න පුළුවන්. හැබැයි අපි කාටවත් සාරයක් නැතුව ජීවත් වෙන්න බෑ. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒ සාරය තමයි ටච් කරන්න අසමත් වෙලා තියෙන ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ රචකයෝ. ඒගොල්ලෝ සයිෆයි ෆිල්ම් වලින් නූතනයේ ඒ සහෝදරයා කියපු හුඟා විද්‍යා ප්‍රබන්ධ රචකයන්ගෙන් ඒ ජීවිතයේ ඒ අස්පෘශ්‍ය කොටස අල්ලා ගන්නට අසමත් වෙන්නේ නැහැ. ඕම් කරන්නේ හරියට අර වීඩියෝ ගේම් වල දැන් කම්පියුටර් ගේම් වල වගේ කෙලවරක් නැති සිමියුලේෂන් එකක් බවට විද්‍යා ප්‍රබන්ධය පත් කරනවා. ඒ සිමියුලේෂන් එක මිසක් ඒක ඇතුලේ මම හිතන්නේ සාහිත්‍ය කලාව නැහැ කියලා. ඒ කියන්නේ මම අලුත් ව්‍යායාම අපේ තරුණයින්ගේ අව탁සේරු කරනවා නෙමෙයි. නමුත් උන් පැටලලා තියෙන්නේ. අර ෆැන්ටසි නවකතාව එක්ක කෙලවතු පරම්පරාවක් ඉන්නේ ජෙන්සී එක කියන්නේ සෑහෙන ෆැන්ටසි නවකතාවයි සයිෆයි වලිනේ සෑහෙන කෙලවත්තා. ඒක හොඳ ලක්ෂණක් තියෙනවා. හරි. නමුත් මම හිතන්නේ මේ සාහිත්‍යයේ යන අය එච්චර කෙලව ගන්න ඕනේ නැහැ. සිමියුලේෂන් එකක් බවට සාහිත්‍ය කෘතිය පත් කර ගන්න ඕනේ නැහැ. ප්‍රබන්ධ යථාර්ථය කියන්නේ සිමියුලේෂන් එකයි කියන්නේ එකයි කියලා තාර්කිකව පෙළෙනවා. සිමියුලේෂන් එක විතරක් නම් ඉතුරු වෙන්නේ අර සාරය අනුහාසාත්මකතාව අස්පෘශ්‍යභාවය නැත්නම් මම හිතන්නේ අපි කලාව සාහිත්‍ය කරන්න ඕනේ නැහැ මේ TikTok කලාව ඇති. බොහොම ස්තුතියි ඉතාමත්ම සාර්ථකව විශාල පිරිසක් සූම් තාක්ෂණය හා භෞතිකව පැඳී සිටිමින් මෙවර මානව ශාස්ත්‍ර පීඨ සංකතනය සිංහල අධ්‍යයන අංශයේ සිදු කළ අවසන් වෙනවා. මේ අවස්ථාවේ මම ස්තුති කතා මමම කරන්නම් කාලය යනවා. ඒ නිසා විශේෂ